ඔහුගේ 22 වෙනිදා පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා. පැය 24ක වැඩ වර්ජනයක් විදිහටයි එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ. නමුත් 21 වෙනිදා එවකට වැඩ බලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවේදී එම ගැටළු වලට කඩිනමින් විසඳුම් ලබා දුන් පොරොන්දුව මත එම වර්ජනය අපි හකුලා ගැනීමට තීරණය කළා. එහිදී අය ප්‍රකාශයටපත් කළා සෞඛ්‍ය ඇමතිවරයා සහ සෞඛ්‍ය ලේකම්වරයා දිවයිනට පැමිණි වහාම ඔවුන් සමග සාකච්ඡා කර 31 වෙනිදාට පෙර මෙම ගැටලුව සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කළ යෝජනාවට අදාළ එකඟතාවය ලබා දෙනවා කියලා. කොහොමුණත් අද දවස වෙන විටත් එම එකඟතාවය අපිට ලබා දීලා නැහැ. මේ වන විට සෞඛ්‍ය ඇමතිවරයා ඒ සියලු එකඟතාවයන් කඩ කරමින් බඳවා ගැනීමට උත්සාහ කරන උපාධිධාරීන් 28 වෙනිදා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයක් සූදානම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට උත්සාහ කරන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් සහ විදේශීය විශ්වවිද්‍යාල වලින් උපාධියලත් ශිෂ්‍යයන්ට පමණයි. ඒ අනුව හෙට උදෑසන 8ට බෞද්ධ චිකිත්සක සේවාව සහ රසායනාගාර විද්‍යාඥ සේවාව කියන සේවා කාණ්ඩයන් දෙක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනු ලබනවා. අද වන විට අද දවල් 10 අපි තීරණය කරලා තිබෙනවා අනෙකුත් සියලු සංගම් සමග සාකච්ඡා කරන්න මෙම වර්ජන ක්‍රියාමාර්ගයන්ට ඉතුරු සංගම් සම්බන්ධ කරගන්න ඉතුරු සේවාවන් සම්බන්ධ කරගන්නේ කොයි ආකාරයෙන්ද කියන එක. විශේෂයෙන්ම බෞද්ධ චිකිත්සක සේවාව සහ රසායනාගාර විද්‍යාඥ සේවාව කියන සේවා කාණ්ඩයන් දෙක සඳහා දැනට මේ අර්බුදය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඉදිරි කාලය තුල ඉතිරි සේවාවන් සඳහාත් මේ අර්බුදය නිර්මාණය වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරයාට කියන්නේ මේ ගැටලුව සම්බන්ධයෙන් ඔබ කිසිදු සාකච්ඡාමය අවස්ථාවක් ලබා දීලා නැහැ පරිපූර්ණක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයට. එහෙම සාකච්ඡා කරා නම් මෙය අර්බුදයකට යා නොදී විසඳා ගැනීමේ හැකියාව සහ ඊට තිබෙන කාරණා අපි සුවිශේෂීව දැනුවත් කරනවා. මේ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා අද දවස තුල විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් දැනට තීරණය කරලා තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට උදෑසන 8ට අනිවාර්යයෙන්ම ආරම්භ කරනවා. අපි විශ්වාස කරනවා හෙට දවස තුලත් ඊට ප්‍රතිචාර ලැබෙන්නේ නැත්නම් ඉදිරියේදී දැඩිව මේ වෘත්තීය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාමට ඒ සම්බන්ධයෙන් අනෙකුත් වෘත්තීය සංගම් සමග කටයුතු කරමින් ඔවුන් මේ වර්ජන ක්‍රියාමාර්ගයට සම්බන්ධ කර ගැනීමට විශේෂයෙන්ම අපි රටේ ජනතාවට කියන කාරණාව තමයි අපි මෙතරම් කාලයක් උත්සාහ කරා වර්ජන ක්‍රියාමාර්ගයෙන් තොරව මේ ගැටලුව විසඳ ගන්න. නමුත් අවාසනාවකට සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මේ ගැටලුව විසඳා ගැනීමට කිසිදු සාකච්ඡාවක් හෝ අපි යොමු කරන කාරණා සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් අපි දැඩි කනගාටුව පළ කරනවා. රටේ ජනතාවට කියන්න තිබෙන්නේ මේ සම්බන්ධයෙන් වර්ජන ක්‍රියාමාර්ගයක් ඇති වුණොත් එහි සියලු වගකීම සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන් බාරගත යුතුයි. අපි මේ මොහොතේ කියා හිටින්නේ මේ ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් සාකච්ඡාවට එළඹිලා මේ ගැටලුව විසඳන්න මැදිහත් වෙන්න කියන එක. ඒකම 28 වෙනිදා දිනේ දැනට තීරණය කරලා තිබෙන පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය తాවකාලිකව අත්හිටුවන්න කියන කාරණාවත් අපි කියනවා. මොකද එහෙම නැති වුණොත් මේ අර්බුදය තවත් දීර්ඝ වෙනවා. ඉතින් එවැනි තත්වයකට සෞඛ්‍ය සේවාව නැවතත් ඇද දමන්න එපාය කියන කාරණාව මේ මොහොතේත් අපි කියා හිටිනවා.